අයුබෝවන් මං අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ රසම රස සොසේජ් බන් එකක් හදන්න. ඉතින් එහෙනම් අපි හදමු. මුලින්ම අපිට ඒකට ඕන වෙනවා පිටි ග්‍රෑම් 250ක්, මෙල්ටඩ් බටර් ග්‍රෑම් 25ක්, ඒ වගේම බිත්තරයක්. මේ බිත්තරේ ග්‍රෑම් 60ක වගේ බිත්තරයක් නම් ඔයාලා බිත්තරෙන් පොඩි කොටසක් ඉතුරු කරගන්න. එහෙම නැත්නම් ග්‍රෑම් 45ත් 50ත් අතර පොඩි බිත්තරයක් නම් ඔයාලට මුළු බිත්තරෙම මේ ඩෝ එකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මද රස්නේ කිරි මිලිලීටර් 100ක් අපිට මේකට අවශ්‍ය වෙනවා. ඒක ඔයාලට පිටි කිරි පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට ඔයාලට තියෙනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්. රස්නේ කිරි එකට අපි ඊස්ට් තේ හැඳි 1/4ක් දාලා මේක පිපෙන්න වහලා තියන්න ඕනි. විනාඩි 10ක් වගේ වහලා තියනකොට මේක හොඳට පිපෙනවා. එහෙම කරන්නේ අපි එක සැරේ පිටියකට එකතු කරගෙන මේකට හුලං වැදිලා තිබුණොත් ඊස්ට් එක පිපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෝ එක හරියට එන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි මේක වෙනම කරන්නේ. දැන් ඔන්න අපේ විනාඩි 10කට පස්සේ මේක පිපිලා තියෙන්නේ. දැන් අපි පාන් පිටියකට මේ ඊස්ට් මිශ්‍රණේ මෙල්ට් බටර් මිශ්‍රණයයි ඒ වගේම බිත්තර මිශ්‍රණයත් අපි මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මම මේක ස්ටෑන්ඩ් මික්සර් එකේ තමයි අද අනාගන්නේ. අපි ඊස්ට් භාජනයට තව වතුර චූට්ටක් දාලා එක කලවම් කරලා අපි ඒ චූටි වතුර ප්‍රමාණයත් අපි මේකට එකතු කරලා කලවම් කරගන්න ඕනේ. චූටම චූට්ටයි. හරියට තේ හැඳි වලින් ගත්තොත් තේ හැඳි 4ක් වගේ කමක් නැහැ. වතුර වැඩි වුණොත් එහෙම ඩෝ එක ආපහු පිටි දාලා හදා ගන්න වෙනවා. ඒ හින්දා අපි පුළුවන් තරම් වතුර අඩුවෙන් තමයි මේක කරගන්න ඕනේ. දැන් අපි ස්ටෑන්ඩ් මික්සර් එකට දාලා තියෙන්නේ. අපි මේක ස්ටෑන්ඩ් මික්සර් එකේ අනාගමු. මේ වෙද්දි මම අනාගෙන ඉවරයි. මෙන්න මේ පදමට ඔයාලා අරගෙන මේක හොඳට සොෆ්ට් එකට එනවා ඩෝ එක. අන්න ඒ සොෆ්ට් එකට ආවන් පස්සේ අපි මේක කෑලි 10කට වගේ කපා ගන්න පුළුවන් අපිට. මට නම් කෑලි 11ක් වගේ කපා ගන්න පුළුවන් වුණා. මේ විදිහට කපලා අපි එක කෑල්ලක බර තියන්න ඕනේ ග්‍රෑම් 40ත් 42ත් අතර. 40 නම් ගොඩක් හොඳ, 41 කමක් නැහැ. ඒ වගේ අපි මේ ප්‍රමාණයේ බර අරගෙන අපි මේක හොඳට රවුම් කරගෙන අපි වෙනම පිපෙන්න ආයේ විනාඩි 20ක් වගේ තියාගන්න ඕනි. මෙන්න මේ විදිහට රවුම් කරලා අපේ ට්‍රේ එකේ අපි තියාගන්න ඕනි. මේ විදිහට වහලා ඔයාලට තියාගන්න පුළුවන්. විනාඩි 20ක් වගේ තිබ්බහම මේක හොඳට පිපෙනවා. සීතල පළාතක ඉන්න කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඊට වැඩි වෙයි. සාමාන්‍ය රස්නේ පළාතක ඉන්න කෙනෙක් නම් විනාඩි 15ක් වගේ යද්දිත් පිපෙයි. සාමාන්‍යයෙන් අපේ දේශගුණයත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. මෙන්න මේ විදිහට සොසේජ් එකේ ප්‍රමාණයට අරගෙන අපි මේ ආකාරයට මේක හදා ගන්න ඕනි. මෙන්න මෙහෙම කපාගෙන ඉරි 3ක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කොණ්ඩේ ගොතනවා වගේ මේ පැත්තටයි මේ පැත්තටයි මේ පැත්තටයි මේ පැත්තටයි අන්න එහෙම දාලා අපි මේක හදා ගන්න ඕනේ. හොඳට සෙට් කරගන්න, නැත්නම් මේක බේක් වෙනකොට සමහර වෙලාවට ගැලවෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහට හදලා ඔය ඔක්කොම ටික ඒ විදිහට මං හදාගත්තා. මේ තියෙන්නේ. ඊට පස්සේ ආපහු මේක විනාඩි 10ක් වහලා මේක පිපෙන්න තියන්න ඕනි. මෙන්න මෙහෙම තමයි මේ පිපුණාම එන්නේ. ඊට පස්සේ අපි මේකට එග් වොෂ් කරලා ඊට පස්සේ ඔයාලා ගාව තියෙනවා නම් තල ඇට ඔයාලට පුළුවන් උඩින් ඩ්‍රෙස් කරන්න. ඊට පස්සේ අපිට තියෙන මේක මේ අතරේ ආමඩ කියන අවදුුණා. මේ අතරේ අපි oven එක සෙල්සියස් අංශක 200ට ප්‍රී හීට් වෙන්න දාන්න ඕනේ විනාඩි 10ක්. 10ලා
ඊට පස්සේ අපි මේක බේක් කරනකොට 180ට විනාඩි 20ක් තමයි මම මුලින්ම මේක බේක් කරගන්න දාගත්තේ. ඊට පස්සේ ඔයාලට බලන්න ඔයාලගේ oven එකත් එක්ක එක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් උඩ රන්වන් පාට වෙලා නැත්තම් ඔයාලට පුළුවන් ඒක තව ටිකක් විනාඩි 5ක් 10ක් වගේ ආපහු වැඩි වෙලාවක් තියාගන්න. මම ආපහු ඒක විනාඩි 5ක් දාලා ආපහු බේක් කරගත්තා. ඊට පස්සේ තමයි මගේ බන්ස් ටික හරි විදිහට රන්වන් පාට වෙලා ආවේ. ඒ කියන්නේ මම ඔක්කොම බේකින් ටයිම් එක විනාඩි 25ක් බේක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ආවා මගේ. ඊට පස්සේ මම මේකට කැමති නම් ඔයාලට පුළුවන් මේකෙන් බටර් ටිකක් උඩින් ගා ගන්න. එතකොට අර චුට්ටක් තව පොඩ්ඩක් රන්වන් පාට වෙනවා සහ රස වැඩි. ඊට පස්සේ මේක මම කූලින් රැක් එකට දාලා අස්සනට ටිකක් තියාගෙන මේක නිවෙන්න තියලා රසම රසත එකක් එක්ක රස බලන්න තමයි මේ යන්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි රෙසිපි එකක්. අනිත් එක මේක හරියටම හරියනවා. වරදින්නේ නැහැ. හරිම රසයි. අපිට ගෙදරදීම මේ විදිහට සොසේජ් පන් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. try කරලා බලලා මටත් කියන්න. මොකද මමත් මේක ඉගෙන ගත්තේ වෙන channel එකකින් බලලා. දැන් මමත් හදනවා. ඔයාලත් මේක හදලා බලන්න. සුබ දවසක්.